මේක දේ නවග්‍රහ චක්‍රය. විශේෂත්වයක් නෑනේ. මහාචාර්යතුමා. ඔබතුමාගේ අත්සන මේ ලියවිල්ලට අවශ්‍යයි. කියවලා බලන්න. ස්තුතියි. මහාචාර්යතුමා මේ බලන්න. බලන්න. මොකද්ද? සොයාගත්තේ නන්වියේ රාජධානියේ සෝනෙන්. ලෙන්ෂින් මෙහාට එන්න. එනවා මහාචාර්යතුමනි. මෙහි ඔවුන්ටම අනන්‍ය වූ කිසියම් දෙයක් තිබිය හැකි තේරුණාද? ඉක්මනින් විවෘත කර බලන්න. හා රැගෙන එන්න. නවග්‍රහ චක්‍රය ටියන්ෂන් කන්දේ ඇති නිමගින් දෙව්ලොවට ගොස් දැවකපා ගෙනවිත්තේ නිර්මාණය කර තිබෙන්නේ නියවාදවගෙන වෙනුවෙන්. අතීතයත් අනාගතයත් ගැන ඉන් කිව හැකි. රාජ්‍යයේ වටිනාම වස්තුව වන මේ සොහොන් කොත් අතර නිදන් කර තිබේ. මේ පාලනය කළේ නියවාදවගෙන විසිනි. හරි පුදුමයි. රහසංකය අම්මගේ උපන්දිනය ඒක අමතක වෙන්න බෑනේ. නවග්‍රහ චක්‍රය විශේෂයක් නෑනේ. සිතුවමක කොටසක්. ලෙන්ෂින් මහාචාර්යතුමා මේ බලන්න සිතුවමක කොටසක්. පුදුමයක්නේ. වසර 3500කට පෙර කඩදාස්. මේ සිතුවමේ නම් රටාවක් පේන්න තියෙනවා වගේ. සොයාගන්න පුළුවන්ද? උත්සාහ කරන්නම්. හොඳයි. බලන්න. මේ සිතුවම ගැන මං කරුණු දැනගන්න ඕන. හොඳයි. මොනවද මේ සංකේත? බලයක් තියෙනව නම් කියන්න බලන්න මගේ සහකරු කොයි වගේද කියලා. ලින්චින් ලැබුණද? ටිකක් වෙලා යයි. මේ රටාවන් ගැන ඔයා මොකද හිතන්නේ? රටාවන් තාම පැහැදිලි මදි. මට හිතෙන්නේ අවුරුදු 3500ක්වත් පරණ ඇති. වසර 3500කට පෙරත් මානවයෝ හිටියා එහෙනම්. වෙන්න පුළුවන්. අපත් ඔවුනුත් අතර මෙතරම් දුරස් වීමක් ඒත් කොහොමද? එතන තමයි ගැටලුව. පැහැදිලි වෙනවා. මහාචාර්යතුමාට කතා කරන්න. මහාචාර්යතුමා ඇයි? ඉක්මනින් ඇවිත් බලන්න. මහාචාර්යතුමනි මේ බලන්න. කෝ ප්‍රතිචාරයක් නෑනේ. කැරකෙනවා. වේගෙ වැඩි. නවත්තන්න.
නෙන්සි අපි දැන් මම පර්යේෂණාගාරයට යමු. කරදරයක්ද? දුවට කරදරයක් වගේ. හරි.